සාදරයෙන් පිළිගන්නවා ඔයාලව Deru bot trading YouTube channel එකට. අද මම පෙන්වන්න යන්නේ අපි ගාව ඉන්න bot collection එකේ O&D strategy එක පාවිච්චි කරලා trade කරන bot කෙනෙක්ව තමයි අද ඔයගලන්ට අරගෙන ආවිල්ලා තියෙන්නේ. වැඩි කතා නැතුව bot run කරලා මම පෙන්වන්නම්. මෙතන journal කියන එකට ගියාට පස්සේ පෙන්වනවා එයාට දීලා තියෙන digit list එක එයා read කරනවා. ඊට පස්සේ මෙතනින් පෙන්නනවා යාට දීලා තියෙන ඩිජිට් වලට මැච් වෙනකොට නිල් පාටින් highlight වෙලා ඒ ඩිජිට් ලිස්ට් එක පෙන්නනවා යා. මම chart එකක් දාන්න වැඩිපුර පැහැදිලි වෙන්න. මේ ඩිජිට් ලිස්ට් එක මේ last ඩිජිට් එක එයා read කරන විදිය journal එක on කරලා බලන්න පුළුවන්. අපි දීලා තියෙන ඩිජිට් ලිස්ට් එකට මැච් වෙනකොට නිල් පාටින් highlight වෙලා bot trade එකක් ගන්නවා. ඒකත් එකපාරක් මැච් වුණාට ගන්න නැහැ. කීප පාරක් බලලා තමයි bot trade කරන්නේ. ගොඩක් හොඳට එයා මේ මාකට් එක ඇනලයිස් කරන එක කරගන්නවා. මෙතන බලන්න පුළුවන් bot read කරන last digit එකයි මාකට් එකේ last digit එකයි same විදිහට යන්නේ. එයා මේ මාකට් එක ලස්සනට read කරගෙන ගිහිල්ලා තමයි trade එක ගන්නෙ. මෙතනදී අපි bot එක දීලා තියෙන්නේ over method එකේ over purchase කරන්න විතරයි දීලා තියෙන්නේ යාට. එයා ඒ විදිහට ඒ digit over එක purchase කරනවා. අපි bot එක දීලා තියෙන digit list එක match වෙන්නේ නැති වෙලාවට කොළ පාටින් පෙන්නනවා. match වෙන වෙලාවට නිල් පාටින් highlight වෙලා පෙන්නනවා. මම මේකේ bot එක දීලා තියෙන්නේ $1කින් purchase කරන. ඒ කියන්නේ stake එක $1ක් දාලා over purchase කරන bot instruction දීලා තියෙන්නේ. එතකොට loss එකක් ගියොත් bot ඒ වගේ දාන $1 වගේ 6 ගුණයක් දානවා මාටින්ගේල් ස්ට්‍රැටජි යටතේ. එතකොට දැන් මෙතනදී $1 වෙනකොට මෙතන දැන් පේනවා ස්ටේක් එක $6ක් දාලා තමයි එයා ඒ loss එක cover කරගන්න trade එක ගත්තේ. ඒ වගේම මේ bot මම දැන් ගොඩක් run කළා මේ bot එක ළඟ දෙපාරක් loss යන්නෙම නැති තරම්. මම මේ වීඩියෝ එක ස්පීඩ් කරන්නේ නැහැ. මොකද මේක හරියට බලා ගන්න ඕන නිසා මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙකුට දැන් ඔයාලට පේනවා 13 පාරක් bot run වෙලා 12ක්
ප්‍රොෆිට් කළා එකම එක ලොස්ට් එකයි ගිහිලා තියෙන්නේ රන් කරපු වාර ගානට. මම මේ බොට්ව ඩොලර් 5ක් විතර වගේ වෙනකන් රන් කරලා පෙන්නන්නම්. මෙයාගේ කියන්නේ ප්‍රොෆිට් එක ඩොලර් 5ක් වගේ විතර වෙනකන් රන් කරලා පෙන්නන්නම්. කොහොමද කියලා ඒ කියන්නේ මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙකුට, මේ සම්බන්ධව ඉගෙන ගන්න ආස කෙනෙකුට, බොට් ට්‍රේඩින් කරන්න කැමති කෙනෙකුට මේ ගැන දැනගන්න, මේ ගැන අයිඩියා එකක් ගන්න මම මේක ඩොලර් 5ක් විතර වෙනකන් රන් කරලා පෙන්නන්නම්. තවදුරටත් රන් කරන්න ගියොත් මේකේ වීඩියෝ එක ගොඩක් දිග වැඩි වෙන හින්දා මම වීඩියෝ එක කෙටි කරන්න ඕන නිසා මම එහෙම කරනවා. ලොස්ට් එකක් ගියා. ඒ ලොස්ට් එක 6 ගුණයක් ස්ටේක් එක වැඩි කරලා තමයි මාටින් කෙලි ස්ට්‍රැටජි එක යූස් කරලා එයා ඒ ලොස්ට් එක කවර් කරගන්නේ. දැන්ට 20 පාරක් බොට් රන් වෙලා තියෙනවා. ලොස්ට් දෙකයි ගිහිලා තියෙන්නේ. 18 පාරක් වින් කරලා තියෙනවා, ප්‍රොෆිට් කරලා තියෙනවා බොට්. ඇත්තටම මොන විදිහේ මැනුවල් අපි ට්‍රේඩ් කළත් ලොස්ට් එකක් දෙකක් යනවාම තමයි, කොච්චර එක්ස්පර්ට් ට්‍රේඩර් කෙනෙක් වුණත්. ඉතින් මේ බොට් ගෙන් සාමාන්‍යයෙන් ලොස්ට් දෙක තුනක් ගියා කියන්නේ 20 පාරක් විතර රන් කළා මේ බොට් 90%කට එහා හොඳ ප්‍රොෆිට් ගේන් එකක් තියෙන බොට් කෙනෙක්. ඉතින් ඒ ගැන කිසිම සැකයක් නැහැ. මොකද මේක මම ගොඩක් ස්ටඩි කරලා මේක මේ බොට් මේ තත්ත්වයට අරගෙන තියෙන්නේ. හරි, ඩොලර් 5ක් අපි earn කරලා ඉවරයි. බොට් 24 පාරක් රන් වුණා. ඉතින් 3 පාරක් ලොස්ට් ගියා, 21 පාරක් ප්‍රොෆිට් කළා. ඉතින් මෙන්න මෙහෙමයි සමරි එක තියෙන්නේ. ඉතින් ඩොලර් 5ක් earn කරලා ඉවරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 1000කට එහා පැත්ත අපි දැනටමත් earn කරලා ඉවරයි. ඩොලර් 10ක් වගේ තියෙන account එකක වුණත් මේ බොට් රන් කරලා දෙයක් කරගන්න පුළුවන්. මගේ ඊළඟ වීඩියෝ එකෙන් මම තව බොට් කෙනෙක්ව ඔයගලන්ට අරගෙන එන්නම්. අදට මේ වීඩියෝ එකෙන් මෙතනින් නවතිනවා. ඔයාලට සුබ දවසක්.